ආයිබෝවන් මාර්තු මාසයේ කටක ලග්න හිමියන්ට කොහොමද කියලා තමයි පවසන්න යන්නේ. කටක ලග්න හිමියන්ගේ ලග්නාධිපති සනු ග්‍රහයා ලග්නය 2 3 4 යන රාශිවල මුල් සතිය තුල ගෝචර ගමනේ යෙදෙනවා. ගුරු 12 වැන්නේ, ශනි සිකුරු 9 වැන්නේ, රවි බුධ කුජ රාහු 8 වැන්නේ. ඉතින් කටක ලග්න හිමියන්ට මේ වෙලාවේ සුබඵල ලබන්න නම් විශේෂයෙන් බුද්ධගේ මහා දසා අතුරු දසා විදසා තියෙන්න ඕන. සිකුරු 9 වෙන්නේ යන වෙලාවක් සිකුරු 9 වෙන්නේ පොඩ්ඩක් සුබඵල දෙන තත්ත්වය ටිකක් අඩුයි. ඒක නිසා සඳු මහා දසා ගත කරන අයට නම් මේක එතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලග්නාධිපතිගේ මහා දසා අතුරු දසා විදසා ගත කරන අයටත් බුධ මහා දසා අතුරු දසා විදසා ගත කරන අයට පමණක් සුබඵල තත්ත්වයන් ඇති වෙනවා කියලා පෙන්වා දෙනවා. සනසුරු පුණ්‍ය ස්ථානයේ ගමන් කරන්නේ මේ වෙලාවේ. ඉතින් කටක ලග්න හිමියන්ට යෝගකාරක ග්‍රහයන් වන්නේ සඳු කුජ ගුරු කියන ග්‍රහයෝ තුන් දෙනා. ඒ තුන් දෙනා උප්පත්තියේ සතුරු මූට මොන තත්ත්වයෙන් හිටියත් මේ දසාව තුල සුබඵල ලැබෙනවා. ඒක පවසන්න ඕන. ඒ සුබඵල කොහොම කරත් ලැබෙනවා. ඒ දසාවේ ඒක යටපත් කරන්න බෑ කිසිසේත්. ඒක පෙන්වලා දෙනවා. ඉතින් මේ කටක ලග්නයෙන් උපන් ඔබට පුෂ්පරාග යලෝ සපා කියන්නේ අපි ඊළඟට රතු මැණික් නොත් මේ අපි කියන රූබි කියලා. රූබි සහ සඳු වෙනුවෙන් චන්ද්‍රපාසානයක් පළඳිනවා නම් හොඳයි. මේ වෙලාවේ සඳු මහා දසාවේ යනවනම් උප්පත්තිය සඳු දුර්වල අයට චන්ද්‍රපාසානය පළඳින එක හොඳයි. සඳුගේ සුබඵල ලබා ගන්න. ඒක කියන්න ඕන විශේෂයෙන්. එතකොට වෙනත් ග්‍රහයන්ගේ මහා දසා අතුරු දසා විදසා ගත කරාට සුබඵල තත්ත්වයක් හම්බ වෙන්නේ නැහැ කියලා තමයි පවසන්න තියෙන්නේ. ඒක නිසා තමුන්නාන්සේලා හිතමනාප හදාගන්න එපා. මේ මාසේ එහෙම වුණාට ලබන මාසේ කතන්දරේ වෙනස් වෙනවා. ඒක තමයි මේ රාහු ගුරුයි සෙනසුරුයි ඇරෙන්න අනික් ග්‍රහයෝ දින 21කින් මාසෙන් මාස රාශියෙන් රාශියට යනවා. මේ මාසේ හොඳ නැත්නම් ඊළඟ මාසේ හොඳ වෙන්න පුළුවන්. එහෙනම් හිතමනාප හදාගන්න එපා. අයියෝ මං කටක ලග්නේ මට මේ ලාහමන කියලා මේක මාසෙක පලාපල කතනයක් අපි ඉදිරිපත් කරන්න. ඒක තේරුම් ගන්න ඕන මේ තමුන්නාන්සේලා. ඉතින් මෙතනදී ඒ රාෂ්ටක ප්‍රබල රාෂ්ටක මුකුත් නැහැ. සඳු ග්‍රහයා 8 9 10 ඉන්නවනම් හෝ සඳු ග්‍රහයා ලග්නේ ඉන්නවනම් තමයි තරමක් දුරට ඒ රාෂ්ටක අපලයක් ඇති වෙන්නේ. නැත්තම් ඒ රාෂ්ටක අපලයක් නැහැ. සඳු උප්පත්ති සඳු වෙන රාශිය දන්නේ නැතුව අපිට චන්ද්‍රාෂ්ටමයේ රාෂ්ටකය ජම්මේ රාෂ්ටක තුනයි ඒ රාෂ්ටක අතර කියන්න බෑ. මේ වෙලාවේ කටක ලග්නේට ලග්නේ රාෂ්ටක නැහැ. සෙනසුරු පුණ්‍ය ස්ථානයේ ගමන් කරන්නේ. හරි මේ වෙලාවේ කටක ලග්නේනියෝ පින් කරන්න තමයි බලන්නේ. පුණ්‍ය ස්ථානයේ සෙනසුරු වගේ ග්‍රහයෙන් ගමන් කරනකොට භාවනා කරන වැඩවලට හරිම හොඳයි. මේ භාවනා පැත්තෙන් යම් කිසි භාවනා කරනවා නම් එයාට මේ වෙලාවේ ගොඩක් පිහිට තියෙනවා සෙනසුරුගෙන්. මොකද පුණ්‍ය ස්ථානයේ සෙනසුරු ඉන්නවා කියන්නේ පිනට ලැබියාම අනිවාර්යෙන් ඇති වෙනවා. මේක නිකම් මේ මාසෙට විතරක් අදාළ දෙයක් නෙවෙයි. 2027 ජූනි 3 වෙනකම්ම අදාළයි. සෙනසුරු ග්‍රහය මේ 9 වෙන්නේ ඉන්නේ එක. හැබැයි සෙනසුරු ග්‍රහයත් එක්ක සිකුරු සංයෝග වෙනවා කියන්නේ කටක ලග්න හිමියන්ගේ විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයගේ විවාහයේ තව මාසෙකින් කල් යනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. මාසයක් ප්‍රමාද වෙනවා තමන්ගේ
ප්‍රේම සම්බන්ධතා හෝ විවාහේ කෙරෙන්න තියෙන දේවල් අතපසු වෙනවා. ඉඩ දෙන්නේ නැහැ ඒවට සෙනසුරු සිකුරුත් එක්ක සංයෝග වුණා. ඒකත් තේරුම් ගන්න ඕන. තෙරුවන් සරණයි, ජය වේවා.